අපේ පෘථිවිය වගේම ජීවිතයක් පවත්වන්න පුළුවන් කියන තව ප්ලැනට් එක මේ විශ්වයේ හොයාගෙන තියෙනවා. මේතකදී නෙමේ, දැන් අවුරුදු කීපයකට කලින් ඒ ප්ලැනට් ගැන තොරතුරු තමයි මේ වීඩියෝ තුලින් අපි ගෙනාවේ. අපි හැමදාම මේ අහස ගැන බලද්දී අපි වගේම ජීවිතය වෙන කොහේ හරි පවත්වන්න පුළුවන්ද කියලා අපි ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තරයක් විදියට TRAPPIST 1e යනු ප්ලැනට් එක සඳහන් කරලා තියෙනවා, නම් කරලා තියෙනවා විද්‍යාඥයෝ. මේ ප්ලැනට් එක අපේ පෘථිවිය සිට ආලෝක වර්ෂ 39ක් පමණ ඉතා ඈතින් තමයි පිහිටිලා තියෙන්නේ. ආලෝක වර්ෂ 39ක් කියලා කියන්නේ මේ ඇස්ට්‍රොනොමිකල් ටර්ම් එකකින් ලොකු දුරක් නෙමෙයි. නමුත් අපිට ලොකු දුරක්. අපි අපේ පෘථිවිය සිට එහෙට යන්න ඕන නම් අවම අවුරුදු ලක්ෂයක් යනවා. කෙසේ වෙතත් ජේම්ස් වෙබ් වගේ ටෙලස්කෝප් යොදවලා සයන්ටිස්ලා දෙනට ගොඩාක් පර්යේෂණ කරනවා. ඒකෙන් හෙළිදරව් වෙලා තියෙන ඉතාම සුවිශේෂී දෙයක් තමයි මේ ප්ලැනට් එක අපේ පෘථිවිය වගේම සයිස් තියෙන ප්ලැනට් එකක් කියන එක. මේක රොකි ප්ලැනට් එකක්. රොකි ප්ලැනට් කියලා කියන්නේ අපේ පෘථිවිය වගේම සර්ෆේස් පොළවක් තියෙනවා. ඒ පොළවේ මුහුදක් තියෙන්න පුළුවන්, වතුරක් තියෙන්න පුළුවන්. අපේ පෘථිවියේ වගේ කඳු තියෙනවා. අපේ පෘථිවිය වගේම පොළවක් තියෙන ප්ලැනට් එක තමයි මේක. මේ පමණක් නෙමෙයි, තව ගොඩාක් ප්ලැනට්, රොකි ප්ලැනට්ස් හොයාගෙන තියෙනවා. නමුත් මේ TRAPPIST 1e කියන එක ප්ලැනට් එක ඊටාම සුවිශේෂී. මේ TRAPPIST ප්ලැනට් එක ගමන් කරන්නේ, TRAPPIST 1e ප්ලැනට් එක ගමන් කරන්නේ TRAPPIST යනු ස්ටාර් වටින්. මේ ස්ටාර් එකට කියන්නේ රෙඩ් ඩ්වෝර්ෆ් ස්ටාර් කියලා. අපේ සූර්යයාට වඩා ඊටාම පුංචිම ස්ටාර් තමයි ඕක. නමුත් ඒ ස්ටාර්ස් අපේ සූර්යයාට වඩා දිගු කාලයක් ජීවත් වෙනවා. ඒ ආයුෂ අපේ සූර්යයාට වඩා දිගුයි කියන එක තමයි ඇත්ත. තව එකක්, මේ ප්ලැනට් එකේ ඇට්මොස්ෆියර් එක, වායුගෝලයක් තියෙනවා කියලා ජේම්ස් වෙබ් තහවුරු කරලා තියෙනවා. ඒ වායුගෝලයේ තියෙන වායු මොනවද කියලා තාම තහවුරු වෙලා නැත. ඒ වගේම තමයි අපේ පෘථිවිය වගේම ක්ලවුඩ්ස් තියෙනවලු. ඒ කියන්නේ වලාකුළු තියෙනවා නම් වෙස්සක් වෙන්න පුළුවන්, වතුරක් ඒ පොළවට එන්න පුළුවන්. එතකොට මේ මුහුදු ටික ඒ විදියටම පවත්වාගෙන යන්න පුළුවන් කියන එක සත්‍යයි. ඒ වගේම තමයි මේ ප්ලැනට් එකේ තව ඊටාම සුවිශේෂී දෙයක් තියෙනවා. ඒක තමයි එතනින් වෙන බයෝකෙමිකල් ඇක්ටිවිටීස් එකක් කියලා කියනවා. තාම තහවුරු වෙලා නැත. බයෝකෙමිකල් ඇක්ටිවිටීස් කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතයක් ෆෝම් වීමට, ජීවිතයක් නිපදවීමට යන ක්‍රියාවලියයි. ඒ ක්‍රියාවලිය නිසා තමයි අපේ පෘථිවියත් ජීවිතයක් ෆෝම් උනේ. ඒ ක්‍රියාවලිය මේ TRAPPIST 1e යනු ප්ලැනට් එකේ යන්න පුළුවන් කියලා දෙනට හොයාගෙන තියෙනවා. තාම තහවුරු වෙලා නැහැ. දෙනට හොයාගෙන තියෙනවා, පර්යේෂණ කරමින් යනවා. අනිත් එක මේ TRAPPIST ස්ටාර් වටින් ගමන් කරන ප්ලැනට්ස් 7ක් තියෙනවා. ඒකෙන් ඊටාම පෘථිවිය වගේ තියෙන ප්ලැනට් එක තමයි මේ TRAPPIST 1e යනු ප්ලැනට් එක. අනිත් එක මේ ප්ලැනට් එක එයාගේ සූර්යයා වටින් ගමන් කරන්නේ හැබිටබල් zone එකකින්, හැබිටබල් zone යනු ප්‍රදේශයකි. ඒ හැබිටබල් zone කියලා කියන්නේ වතුර ලික්විඩ් විදියට පවත්වා ගන්න යන්න පුළුවන් ටෙම්පරේචර් එකට කියන්නේ. ඒ කියන්නේ තාපමානයට කියන්නේ. දැන් අපේ පෘථිවිය ඔයාලා ගත්තොත් අපේ පෘථිවියේ තියෙන ටෙම්පරේචර් තාපමානය නිසා තමයි අපිට ජීවත් වෙන්න පුළුවන්. සාමාන්‍ය අඟහරු ලෝකයට ගියොත් අපේ පෘථිවියේ එහා පැත්තේ තියෙන අඟහරු ලෝකේ, එතන සීතල වැඩි. ඒ හින්දා ජීවත් වෙන්න බෑ. සිකුරු ලෝකයට ගියොත් එහේ රශ්මිය වැඩි. ඔහෙ ජීවත් වෙන්න බෑ. කිසිම ජීවිතයක් ඔහෙ පවත්වාගෙන යන්න බෑ. ඒ හින්දා පෘථිවියේ මේ ජීවිතය බිහි වුණේ පෘථිවිය සූර්යයා වටින් හරි දුරින් ගමන් කරන නිසා. ඕකට තමයි කියන්නේ හැබිටබල් zone කියලා. ඒ හින්දා මේ ස්ටාර් එක වටින් මේ TRAPPIST 1e යනු ප්ලැනට් එක හරි හැබිටබල් zone එකෙන් තමයි ගමන් කරන්නේ. ඒක තමයි ඊටාම සුවිශේෂී දෙයක්. ඒ හින්දා තමයි මේ TRAPPIST 1
යනු ප්ලැනට් එක අපේ පෘථිවිය වගේම ප්ලැනට් කියලා කියනවා. නමුත් එකම එක චැලෙන්ජ් එකක් තියෙනවා. ඒකට තමයි කියන්නේ මැග්නටික් ෆීල්ඩ් කියලා. ඒ කියන්නේ අපේ පෘථිවිය වටින් චුම්බක බලයක් තියෙනවා. මැග්නටික් ෆීල්ඩ් එක තියෙනවා. ඒ හින්දා සූර්යාගෙන් එන රේඩියේෂන් ටික එයා ඔතනින්ම කන්ට්‍රෝල් කරනවා. එහෙම කන්ට්‍රෝල් කිරීමට මැග්නටික් ෆීල්ඩ් එක අවශ්‍යයි. ඉතින් මේ ප්ලැනට් එකේ මැග්නටික් ෆීල්ඩ් එක අත්‍යවශ්‍යයි. ඒ දන්නවද? අපි සූර්යාට වඩා ඊටාම රේඩියේෂන් ටික පිටත් කරනවා ඒ රෙඩ් ඩ්වර්ෆ් ස්ටාර් එක, ට්‍රැපිස්ට් යන ස්ටාර් එක. ඒ හින්දා ඔතන මැග්නටික් ෆීල්ඩ් එක නැත්තම් කිසිම ජීවිතයක් පවත්වා ගන්න යන්න බෑ. ඒ හින්දා ඒ ගැන රිසර්චර්ස් ගොඩාක් පර්යේෂණ ගොඩාක් කරනවා දෙන්නට අපි දැන් බලන්න පුළුවන් රැඳී සිටින්න පුළුවන් මේ රිසල්ට් ටික එනකන් ඔතනින් කියන්න පුළුවන් මේ ප්ලැනට් වටින් තියනවාද මේ චුම්බක බලයක් කියලා. එතකොට අපිට ගොඩක් තහවුරු කරන්න පුළුවන් පෘථිවිය වගේම තව ලෝකයක්, තව ජීවිතයක් පවත්වා ගන්න යන්න හැකි ලෝකයක් දැන් අපි හොයාගෙන තියෙනවා කියලා. ඉතින් මේ channel එකේ මේ වගේ මේ අහස ගැන ගොඩාක් තොරතුරු අපි ගේනවා නිතරම. ඒ හින්දා අපේ channel එකට support කරන්න, subscribe කරන්න ඔබට බොහොම ස්තුතියි.